පොඩි 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 නිකන් කතාවක්. අද එනකොට මම TikTok එකේ වීඩියෝවක් දැක්කා. හරිද? ඒකෙදි මේ තියෙනවා මේ 2016 දී හරි එඩී කියලා මිනිස්සෙක්. එඩී කියලා මිනිස්සෙක් මේ ලෝකේ අර weight lifting වලින් වැඩිම බර උස්සලා තියෙන එයාලු. කිලෝග්‍රෑම් 500ක්. කිලෝ 500ක් කියන්නේ කොච්චරද? ටොන් භාගයක්. ටොන් භාගයක් කියන සාමාන්‍යයෙන් අලියෙක් උස්සනවා වගේනේ. නේද? සාමාන්‍යයෙන් වෑන් එක බරත් මං හිතන්නේ මන් දන්නේ කොහොමද හිතන්නකෝ මේ කිලෝග්‍රෑම් 500යිනේ. ඒක දැන් ඔය ෆිසික්ස් වලින් සහ බයෝ වලින් කියනවලු මිනිස්සුන්ට එහෙම බරක් දරන්න බෑ කියලා. ඒ කියන්නේ එහෙම බරක් මිනිස්සෙක් දැරුවොත් උගේ මේ ඇටකට කුඩු වෙන්න ඕන, මාංශ පේශි ඉරෙන්න ඕන, ස්නායු මොකද්ද බිඳ වැටෙනවා, එහෙනම් මොකද්ද බයොලොජිකලි එහෙම දේවල් ටිකක් වෙන්න ඕනලු. හැබැයි අර මිනිස්සුන්ට එහෙම මොකුත් උන්නේ නැහැ. ඌ ඉස්සුවා. මොකද්ද හේතුව? අපි හිතන්නේ පැට්‍රිස් එක කියලා තමයිනේ. එතකොට මේ පොර මෙන්න මෙහෙම දෙයක් කියනවා. පොර කියනවා ප්‍රැක්ටිස් කරපු දේ ගැන කියන්නේත් නැහැ. කොච්චරක් හાર્ඩ් වර්ක් කරාද කියලා කියන්නේත් නැහැ. පොර මෙන්න මෙහෙම වචනක ඒක මරු ඈ. ඒක මමත් කරලා බලලා තියෙනවා. ඒ කියන්නේ මම බර උස්සලා නැහැ. මටත් ඒක වළංගු දෙයක්. හරිද? මේ පොර කියනවා මම ඒ වෙලාවේ හිතුවලු මගේ ළමයි දෙන්න ඉන්නේ කාර් එකක් යට වෙලා වගේ කියලා. කාර් එකට යට වෙලා ළමයා ඉන්නේ. මම මේ උස්සන්නේ කාර් එක කියලා පොඩි මැසේජ් එකක් ඔලුවට සිග්නල් එකක් දී ගත්තාලු. ඔටෝම ලිෆ්ට්. මම කල්පනා කරේ ළමයි දෙන්න යට වෙලා ඉන්න තියෙන මුන්නම් මුකුන්ද වන්නේ. ඒකේ පොයින්ට් එක මොකද්ද? ඒක මරු ළමයි ඈ. ඒකේ පොයින්ට් එක මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් අපිට දැන් අපේ අස්තියක් බිඳෙනවා නම් අපිට උස්සන්න බැරි බරක් උස්සන්න බෑ කියලා සිග්නල් එකක් අපිට දැන්ලා තියෙනවා. ඒක තේරෙනවද පොයින්ට් එක? අහන්නකෝ. මිනිස්සෙට මට මේ දැන් හාල් ගෝණියක් තියෙන කිලෝ 60ක් 70ක් විතර. ඒක නම් උස්සන්න පුළුවන් නේ. හිතන්නකෝ ඔයා කෙල්ලෙක් හිතන මේක නම් මට උස්සන්න බෑ කියලා. ඇයි ඒ බෑ කියලා හිතෙන්නේ? ඔළුවෙන් ඒක එයාට ත්‍රෙට් එකක් විදිහට පෙන්නලා තියෙනවා. ඔයා මේක ඉස්සුවොත් ඔයා ඉවරයි. ඒ නිසා උස්සන්න බෑ. ඒක තමයි පොයින්ට් එක. එතකොට අර වෙලෙ වෙන්නේ මොකද්ද? උගේ මොලේට මැසේජ් එකක් යනවා. මං දැන් ළමයාව බේර ගන්න ඕන කොහොම හරි. එතකොට අර මොලේ අර වැඩ කරන දේවල් ටික ඔටෝම බ්‍රේක් වෙලා උගේ මැසේජ් එක යන්නේ උඹ මේක උස්සන්න ඕන කියන එක විතරයි. එතකොට ෆිසිකල් දේවල් වැඩකුත් නැහැ, බයොත් වැඩක් නැහැ, ෆිසික්ස් වැඩකුත් නැහැ. ඔක්කොම රූල් ටික බිඳිනවා. මොකක් නිසා? මේක නිසා. මොකක්ද කිව්වේ? ඒක වලට තේරෙනවද පොයින්ට් එක නැද්ද? දැන් එහෙමයි කියලා වාහන උස්සන්න යන්න එපා. හරිද? මට කියන්න ඕන අපිට කරන්න බැරි දේවල් කරන්න පුළුවන්. මොකක් නන්ද? මොලේ තියනව නන්ද? දැන් මොලේ තියනව කොහොමද? ඔයාලා හිතනවා නම් එච්චරයි. මට කොහොමද දන්නවද කියලා වැදගත් වෙන්නේ? උඹලා කය ගහන කියන්න දෙන්නේ නැහනේ. දැන් මගේ ඇඟ දැක්කට පස්සේ මොකද්ද උඹලට වෙන්නේ? උඹලා හිතන්නේ මේක මේ පගරණෙක් වගේනේ කියලානේ. පිස්සුද මම ඔය හොඳ මෙව්වටත් වඩා කරන්න බෙදෙම මම කරලා තියෙනවා හරිද? ඉතින් මම ඔය හයි කියනකොට උස්සන බෑග් එක මම කිලෝ 50ක් විතර තියෙනවා. ඔව් වෙන්න බරයි බං. හරි තනියෙන්නේ හැමරෙද්දම උස්සයි යන්න ඕන. නගින්න ඕන කිලෝ 7-8 හෙන්න කිලෝ 7-8 නෙවෙයි කිලෝමීටර. කිලෝමීටර 7-8ක් උස හෙන කඳු. උඩ උදාහරණයක් කියන්නේ එක එකක් විතරයි. මම හිතනවා සමහර තැන්වල ස්ලෝප් එක අංශක 80ක් වෙන කළුවල බඩ ගාලා තියෙන බෑග් එකක් දාගෙන. ඒක ෆිසික්ස් අනුව වෙන්න බෑ වෙන්න පුළුවන් සමහරලාට. හැබැයි මං කරලා තියෙනවා. ඇයි? මම හිතනවා මම මේක කොහොම හරි කරනවා මට මේක කරන්න පුළුවන් කියලා. මගේ ඇඟේ හයියක් නැහැ. හැබැයි ඒ වෙලට මන් දන්නේ නැපන් එනවා. ඔව් ඒකයි පොයින්ට් එක. නැත්තම් මේ එහෙම ලොකුවට පුරුදු කරලවත් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ හිතුවත් දෙයක් කරන්න පුළුවන් එච්චර. එහෙමයි කියලා බල කඳු නගින්න යන්න එපා. බර උස්සන්න යන්න එපා. හිතන්න ඕන දෙයක් මට කරන්න පුළුවන් කියලා එච්චරයි. පුළුවන් ඈ ඕන දෙයක් පුළුවන්. හරි